නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේ දෙවන කොටස. ගෞරවනීය රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ සංග්‍රහ කරලා තියෙන පාරමිතා සම්බන්ධයෙන් සංග්‍රහ කරලා තියෙන උතුම් ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථය අපි පළවෙනි කොටසින් සාකච්ඡා කළා බෝධීන් තුන පිළිබඳව. ඒ කියන්නේ බුද්ධත්වය, පසේ බුද්ධත්වය සහ සාමාන්‍ය ශ්‍රාවක බෝධිය පිළිබඳව සාකච්ඡා කළා. ඊට පස්සේ කුසලයක් කරනකොට ඒක තණ්හා දිට්ඨි මාන වලින් කෙලෙසෙන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කළා කෙටියෙන්. තව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කරුණු යෙදෙනවා. ඉතින් අද අපි සාකච්ඡා කරනවා කියලා අවසානයේම පාඩම අවසානයේ සිහිපත් කළා කුසලයක් කරලා ඍජුවම නිවන් ප්‍රාර්ථනා කිරීම සහ භවභෝග සම්පත් සමග නිවන් ප්‍රාර්ථනා කිරීම අතර තියෙන වෙනස සම්බන්ධයෙන්. ඒ කියන්නේ කෙනෙක් කුසලයක් කරලා කෙලින්ම ප්‍රාර්ථනා කරනවා මාහට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න. එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරන බෝධිය අවබෝධ වෙන්න කියලා. තව කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මාහට භවභෝග සම්පත් ලැබිලා සසර ගමනේ බොහෝ සැප විපාක ලැබලා අවසානයේ නිවනටපත් වේවා කියලා. ඉතින් මේ දෙකෙන් ඒ ලැබෙන විපාකය සහ නිවන් අවබෝධයට කොහොමද මේ දෙකම දායක වෙන්නේ? එකම ආකාරයෙන් දායක වෙනවද නැත්නම් දායක වීමේ වෙනසක් තියෙනවද? ප්‍රාර්ථනාව අනුව වෙනස් වෙනවද? ඉතින් මේක තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම. ඉතින් මේ සම්බන්ධයෙන් උදාහරණ කතාවක් ධර්මයේ පෙන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ අතීතයේ මීට කල්ප 91කට විතර කලින් බරණැස් නුවර ඉඳලා තියෙනවා සහෝදරයෝ දෙන්නෙක්. මේ සහෝදරයෝ දෙන්නා උක්හේනක් උක් වගාවක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් දවසක් බාල සොහිවුරා උක්හේනට ගිහිල්ලා උක්ගස් දෙකක් කපාගෙන ගෙදරට අරගෙන එන්න සූදානම් වෙනවා. ඉතින් මේ කාලේ මේ අද වගේ නෙමේ කාලේ තිබිච්ච මේ සහෝදරයන් දෙදෙනා සිද්ධ කරලා තියෙන උක්හේනේ තිබිලා තියෙන උක් වර්ගයේ ඊටමත් විශේෂ උක් වර්ගයක්. කපලා අතර ගත්තාම පැණි බේරෙනවා. පැණි වැක්කිරෙනවා. ඒ නිසා මේ රෙදි කඩකින් එක වහ ගන්න ඕනේ. ඒ කියන්නේ ආහාර ඕජාව හොඳටම මනුස්ස ලෝකේ තියෙන කාලයක තමයි මේ දෙන්න මේ උක්හේන උක්වගාව සිද්ධ කරලා තියෙන්නේ. කොහොම හරි බාලසොහෙවුරා මේ උක්ගස් දෙක අරගෙන නැවත නිවසට එනකොට මගදී හමු වෙලා තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කියන්නේ මේ කාලේ අබුද්ධෝත්පාද කාලයක්. පසේ බුදුරජාණන් වහන්සේ දැක්කහම ඒ ඉන්ද්‍රියම් පිළිබඳව පැහැදීමටපත් වෙලා මෙයා කල්පනා කරනවා මේ උග්ගස් දෙකේ තියෙන සියලු පැණි පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම හිතලා මෙයා මුලින්ම තමන්ගේ උග්ගහේ තියෙන ඒ කියන්නේ රෙදි කඩ අයින් කරලා තමන්ගේ උග්ගහේ තියෙන සියලු පැණි ටික මුලින්ම පූජා කරනවා. පස්සේ හිතනවා මගේ සොහයුරා මගෙන් මේකට මුදල් ඉල්ලුවොත් මිලක් ඉල්ලුවොත් මිලක් දෙනවා. පින් ඉල්ලුවොත් පින් දෙනවා කියලා. ඒ නිසා සොහයුරාගේ එකත් පූජා කරන්න ඕනේ කියලා හිතලා දෙවැනි උග්ගහේ තියෙන පැණිත් පූජා කළා පසේ බුදුරජාණන් වහන්සේට. පූජා කළාම පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවයක් තියෙනවා මේ තමන්ට යමක් ලැබුණාම තමන් සමග වාසය කරන, උන්වහන්සේලා සමග වැඩ වාසය කරන අනිකුත් පසේ බුදුරජාණන් වහන්සේලා සමීපයටත් ගිහිල්ලා ඒ ලැබෙන ආහාර වෙන්න පුළුවන්, චතුමදුර වෙන්න පුළුවන් මොනවා හෝ දෙයක් බෙදාගෙන වළඳන ස්වභාවයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටින මේ පර්වතයක් තියෙනවා මේ දඹදිව ජම්බුද්වීපේ ගන්ධමාදන පර්වතය කියලා. මේ ගන්ධමාදන කියන පර්වතයට ගිහින් තවත් පසේ බුදුරජාණන් වහන්සේලාට මේ පැණි පූජා කරනවා අර තරුණයාට පෙනෙන්න සලස්වනවා. ඒතකොට මේක කිව්වට මේක දැක්කට පස්සේ මේ තරුණයාට බොහොම පැහැදීමක් ඇති වෙනවා. කොහොම හරි මේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න කලින් මේ තරුණයා ප්‍රාර්ථනාවක් කරනවා භවභෝග සම්පත් ලැබලා අවසානයේ නිවන් දකින්න අවස්ථාව ලැබේවා කියලා.
යම් භවභෝග සම්පත් පිළිබඳව තෘෂ්ණාවක් ඇතිව තමයි මේ බාල සොහොයුරා මේ ප්‍රාර්ථනාව කරන්නේ. පසුව නිවසට ගිහින් වැඩිමහල් සොහොයුරා ඇහුවාම කොහෙද ගියේ කියලා බාල සොහොයුරා කියනවා මෙහෙම උක්හේනට ගියා උග්ගස් දෙකක් අරගෙන එන්න. එනකොට අතරමඟදී පසේ බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වුණා. උන්වහන්සේගේ ඉන්ද්‍රියන් මෙන්න මේ වගේ හරි ප්‍රසන්නයි සංවරයි. මේ විදිහට මම පූජා කළාම තවත් ගිහින් මේ පසේ බුදුරජාණන් වහන්සේලාට පූජා කළා මේ විදිහට කතාව කියනවා. කිව්වහම වැඩිමහල් සොහොයුරාට බාල සොහොයුරාටත් වඩා හිතේ ප්‍රසාදයක් ඇති වුණා පසේ බුදුරජාණන් වහන්සේ ගැන. ඇති වෙලා මෙයා ප්‍රාර්ථනා කරනවා මගේ බාල සොහොයුරා යම් උතුමන් වහන්සේ නමකට යම් පූජාවක් කළාද ඒ උතුමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ඒ කුසලයේ බලයෙන් මට ලැබෙන්න කියලා. ඒ කියන්නේ මෙයා පින අනුමෝදන් වෙනවා. පින අනුමෝදන් වෙලා කෙලින්ම ඍජුවම නිවන් අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට දැන් සියතින් පූජා කරපු කෙනා භවභෝග සම්පත් සමග තමයි නිවන ප්‍රාර්ථනා කළේ. ඒ පින අනුමෝදන් වෙච්ච වැඩිමහල් සහෝදරයා ඍජුවම නිවන ප්‍රාර්ථනා කළා. ඉතින් මේ විදිහට මේ දෙන්න කාලයක් පින් දහම් කරගෙන මේ ජීවිතේ මරණින් මත්තේ දිව්‍ය තලයේ උප්පත්ති ලබනවා. මහා පින් තියෙන දෙන්නේ. ඊට පස්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මනුස්ස ලෝකෙට එනවා. ඒ බන්දුමති නගරේ එක කුලගයක මේ දෙන්නම උප්පත්ති ලබනවා. වැඩිමහලු කෙනා අර ජීවිතේ වගේම සේන කියලා සේන නමින් උප්පත්ති ලබනවා. බාල කෙනා අපරාජිත නමින් උප්පත්ති ලබනවා. ඉතින් මේකෙදි අපිට තවත් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා මේ සංසාරේ එකට පින්කම් කරන එකම කුසලයේ සිද්ධ කරන අය අදහස් වශයෙන් සමාන නිසා එකම තැනක උපත ලබන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ දෙව්ලොව ගියත් මනුස්ස ලෝකේ පින්කම් කරලා එකට ඒ අය දෙව්ලොවත් එකම තැනක උපත ලබන ස්වභාවයක් තියෙනවා. එයාලට කියනවා ඒක ඝන දේව පුත්‍ර කියලා. එතකොට ඒ දෙව්ලොවෙන් චුත වෙන අය නැවත මනුස්ස ලෝකයට ආවහමත් මනුස්ස ලෝකේ සමීපේ උපත ලබන ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් පසුව හෝ ඒ අය පින්කම් කිරීමේදී එකට සම්බන්ධ වෙන ස්වභාවයක් තියෙනවා. ඒවා සසරේ සකස් කරන හේතුන්ගේ ඵල හැටියට තමයි ඒවත් සිද්ධ වෙන්නේ. ඉතින් මේ සේන සහ අපරාජිත කියන දෙන්නත් පෙර ජීවිතයේ අයියා මල්ලි වෙලා මේ විදිහේ පින්කමක් කරලා දෙව්ලොව උප්පත්ති ලැබලා නැවත විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ බන්දුමති කියන නගරයක කුලගයක අයියා මල්ලි වෙලාම උප්පත්ති ලැබනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේව මේ දෙන්න සම්මුඛ වෙන්න යනවා මේ ජීවිතේ. මහා පින් තින දෙන්නේ. ඉතින් අනිත් පිරිස බණහන් යනදී ඒ පිරිසත් එක්ක ගිහින් ධර්මයේ ශ්‍රවණය කරලා වැඩිමහලු සේන කියන අයියා ඒ බුද්ධ ශාසනයෙන් පැවිදි වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. කවුද මේ අර පෙර ජීවිතේ ඍජුවම කෙලින්ම නිවන ප්‍රාර්ථනා කරපු වැඩිමහල් කෙනා. නමුත් අපරාජිතට බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවට වස්තුකාමයේ ක්ලේශකාමයේ මෙයාට එකවරම අතහැර ගන්න බෑ. මෙයා නමුත් ධර්මයේ පිළි අරගෙන පින් දහම් කරගෙන කුසලයෙන් ජීවිතය පෝෂණය කරගත්තා. කුසලයෙන් ශක්තිමත් කරගත්තා. හැබැයි වස්තුකාම ක්ලේශකාම අතහැර ගැනීමේ ශක්තිය මෙයාට ලැබුණේ නැහැ. හේතුව මෙයාගේ භව තෘෂ්ණාව වැඩි. සාමාන්‍යයෙන් නැවත නැවත සසරේ සැප ලබන්න තියෙන තෘෂ්ණාව තියෙන අය තමයි හුඟක් වෙලාවට භවභෝග සම්පත් ප්‍රාර්ථනා කරන්නේ. නැත්නම් ඇත්තටම ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. ඒක කොහොමද ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙනවා. නමුත් සමහර සත්වයින්ගේ ධාතු ස්වභාවයක් තියෙනවා. ඒ සත්වයින් භවභෝග සම්පත් සමග නිවන ප්‍රාර්ථනා කරන ස්වභාවයක්. ඉතින් මේ අපරාජිත කියන්නේත් එහෙම කෙනෙක්. ඉතින් ඒක නෙමෙයි එතන තියෙන ප්‍රශ්නය. ඒකෙන් සිදුවෙන දේ මොකක්ද කියන එක මේ කතා වස්තුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් සේන කියන වැඩිමහලු සහෝදරයා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අපරාජිත ඒ බුද්ධ ශාසනය නිවන් දැක්කේ නැහැ. ඊට පස්සේ සිකී වෙස්සබෝ කියලා බුදුරජාණන් වහන්සේ නමක් මීට කල්ප 31කට කලින් පහළ වෙනවා. මේ කල්පෙන් 31 වන කල්පේ. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනත් මේ අපරාජිතට හම්බ වෙනවා. හම්බුණාට ඒ ශාසනවලත් නිවන් අවබෝධ කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ ශාසනවලත් වස්තුකාම ක්ලේශකාම පිළිබඳව තෘෂ්ණාව තියෙන නිසා ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි පින් දහම් කරගන්නවා. පාරමී ගුණ පුරා ගන්නවා. ඊට පස්සේ අපේ මේ මහා භද්‍ර කල්පේ
කකුසඳ කොණාගම කාශ්‍යප කියන ඒ බුදුරජාණන් වහන්සේලා තුන්නම සම්මුඛ වෙනවා. දැන් බුද්ධ ශාසන කීයක්ද? 5ක්. සිකී වෙස්සබෝ බුදුරජාණන් වහන්සේලාගේ ශාසන, කකුසඳ කොණාගම කාශ්‍යප කියන ඔන්න බුද්ධ ශාසන 5ක්. ඒ කියන්නේ තමන්ගේ අයියා නිවන් අවබෝධ කරගෙන බුද්ධ ශාසන 5ක් ගියත් මල්ලිට තාම අවබෝධ කරගන්න ලැබුණේ නැහැ. හැබැයි මේ හැම බුද්ධ ශාසනයකම බුදුන් සරණ ගිහින් මෙයා හොඳින් පින් දහම් කරගන්නවා. අවසානයේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණාම ජෝතිය සිටානන් නමින් උප්පත්ති ලැබලා මහා ධන සම්පත්තියක් තියෙන සිටුවරෙක් වෙලා අවසානයේ මේ බුද්ධ ශාසනය තමයි නිවන් අවබෝධ කරගැනීමේ භාග්‍ය උදාපත් වෙන්නේ. එතකොට එතනින් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ භවභෝග සම්පත් සමග නිවන ප්‍රාර්ථනා කිරීමෙන් සිදුවෙන භයානකම දේ දැන් කුසලයේ ස්වභාවයනේ භවභෝග සම්පත් ලබා දීම. ඒවා ලැබුණාම පහසුවෙන් අතහැර ගන්න බෑ. දැන් බෝසතාණන් වහන්සේලාගේ ස්වභාවය මොකද්ද? කොච්චර භවභෝග සම්පත් ලැබුණත්, කොච්චර රජ සම්පත්, සිටු සම්පත් ලැබුණත් ඒවා පහසුවෙන් අතහැර ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද සංසාර ගමනේ උන්වහන්සේ ඒව බලාපොරොත්තු වෙන්නේ මේ සංසාරේ පාරමිතා පුරන්නේ. ඒ නිසා ලැබෙන දේ පහසුවෙන් නැවත නැවත අත්හැරලා නැවත නැවත පාරමී පුරා ගැනීමේ හැකියාවක් තියෙනවා බෝසතාණන් වහන්සේලාට. නමුත් සාමාන්‍ය සමහර සත්වයන් ඉන්නවා නිවන සහ බෝධිය ප්‍රාර්ථනා කරන්නේ භවභෝග සම්පත් එක්ක. ඉතින් මෙතන අපරාජිත එහෙම නැත්නම් මේ ජෝතිය සිටානන්ට තුනේ එවැනි දෙයක්. ඒකෙන් සිද්ධ වෙන්නේ දැන් ජෝතිය සිටානන් පාරමී පුරාගෙන ආපු නිසා මෙතනින් බුද්ධ ශාසන 5කට පස්සේ හරි ගැලවුණා. ඊතරම් ශක්තිමත් පාරමී නොපුරන කෙනෙක් නම් මෙහෙම ප්‍රාර්ථනා කර කර පින්කම් කරන්නේ එයාට කවදා සසරින් ගැලවෙයිද කියන්න බෑ. ඒක හරි අවදානම් තත්ත්වයක්. ඒ නිසා මේකේ තව තේරුම් ගන්න ඕනේ කතා වස්තුවෙන් පස්සේ කොටසක් පෙන්නලා තියෙනවා මේ භවභෝග සම්පත් සහිතව නිවන පතන්නාගේ කුසලය තෘෂ්ණාව නිසා දුබල වන බැවින් ඒ බඳු පින්කල තැනැත්තාට බුදුසසුනක් හමු විටක දහම් හඬ ඇසුනේද කාමයන් හැර දැමීමට තරම් ශක්තියක් නොලැබේ. ඔවුන්ට නිවන් දැකීමට කල්ගත වන්නේ හේනි. අර මම කලින් පැහැදිලි කරපු කාරණේ භවභෝග සම්පත් එක්ක නිවන ප්‍රාර්ථනා කරපු කෙනාට බුද්ධ ශාසනයක් හම්බුණත් වස්තුකාමයේ ක්ලේශකාමයේ පහසුවෙන් අතහැර ගන්න බෑ. හේතුව එයා කුසලයේ කිරීමේදී තෘෂ්ණාවෙන් යුක්තව තමයි කුසලයේ කරලා තියෙන්නේ. භවභෝග සම්පත් නොපැතුවේද බෝධිය හෝ නිවන පමණක් හෝ පතා පින් කරන්නාට අඩුවක් නැතිව භවභෝග සම්පත් ලැබෙන්නේ. මේ ලැබෙන භවභෝග සම්පත් වල ඒවා පැතූ තැනැත්තම් පමණට නොඇලෙන්නේ. අන්න අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕන කාරණේ කුසලයේ ස්වභාවයෙන්ම සැප සම්පත් ඇති කරවීම. සුඛසේතම් භික්කවේ මේ පුඤ්ඤ සාධිවචනං කියනවානේ මේ පිනට කියන තවත් විශේෂ නමක් තමයි සැපේට කියන තවත් විශේෂ නමක් තමයි පින කියලා කියන්නේ. ඒතර පිනක් රැස්වීමේ ප්‍රතිඵලයේ ස්වභාවයෙන්ම සැප ඇති කිරීම. ඒතර සැපේ ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. එතකොට ඒවා ප්‍රාර්ථනා කළත් නොකළත් ඒ දේවල් ලැබෙනවා. ඒක තේරුම් ගන්න ඕන කාරණේ. ඒක තේරුම් ගත්තාම විශේෂයෙන් ඒවා නැවත නැවත ප්‍රාර්ථනා කරන්න අදහස හිතට එන එක වළක්වා ගන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන මේ ලාභය තමයි එයාටත් ලැබුණට එයා අර ප්‍රාර්ථනා කරපු අය තරම් ඒවා ඇලෙන්නේ නැහැ. එයාට අර පහසුවෙන් ඒවා අතහැර ගැනීම හැකියාව තියෙනවා. සමහරලාට ඒ වස්තුකාම ක්ලේශකාමයන් අත්හැරලා ඉක්මනින් පැවිදි වෙන්න පවා හිත සකස් කරගන්න එයාට හැකියාවක් තියෙනවා. මොකද මේ අපි පිනක් කරද්දී තණ්හාවෙන් කරනකොට ඒකේ විපාකය ලැබෙද්දී ඒ ප්‍රතිසන්දි හිතේ ඒ ගති ස්වභාවය පිහිටනවා. අපි හිතමු අපි දැන් දානයක් දෙනකොට තණ්හාවෙන් දානෙ දෙනවා. මට මේ වගේ දෙන ඒවා නැවත නැවත ලැබෙයි එහෙම හිතමින් දෙනවා. එතකොට විපාකයේ ලැබෙද්දී තෘෂ්ණාවෙන් නේ දැන් මෙයා කුසලයේ කරේ. කුසලයේ විපාක දෙද්දී තෘෂ්ණාවෙන් කරපු නිසා ඒ පුද්ගලයා උපතින්ම යම් ප්‍රමාණයක තණ්හා වැඩි පුද්ගලෙක්. කියන්නේ වස්තුන්ට තණ්හා වැඩි පුද්ගලෙක් කියලා තමයි උපදින්නේ. දැන් සමහර අය ඉන්නවා දැකලා ඇති අර ගාක් ධර්මයේ දන්නවා. පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය ඒව ගැන පවා සමහරලාට භික්ෂුන් වහන්සේලාට වඩා ධර්මයේ දන්න අය ඉන්නවා. හැබැයි යම් වස්තුවක් දෙන්න යනකොට ලේසින් අතහැර ගන්න බෑ. සමහරට සුළු මුදලක් වුණත් අතහැර ගන්න ගියාම ඒකයට ලොකු අභියෝගයක්. ඒකට හේතුව තමයි සසරේ දන් දෙනකොට පින්කම් කරද්දී ලෝභයෙන් තමයි ඒව කරලා තියෙන්නේ. ආනිසංස තෘෂ්ණාවෙන්. සමහර අය ඉන්නවා උපතින්ම දේශයේ තියන අය. ඒ කියන්නේ කොච්චර මෛත්‍රී වැඩුවත් කොච්චර දේශය ආදීනව
තියෙන ධර්මදේශනා ශ්‍රවණය කළත් දේශය පාලනය කරගන්න බෑ. එහෙම අය සමහර අය කියනවානේ අපිට මේ අමාරුයි මට දේශය පාලනය කරගන්න කියලා. ඒකට හේතුව තමයි එක හේතුවක් මේක. මේ පින්කම් කරද්දි ගැටෙමින් පින්කම් කරනවා. පින්කමට සම්බන්ධ වෙන අයත් එක්ක වෙන්න පුළුවන්, ප්‍රතිග්‍රාහකින් එක්ක වෙන්න පුළුවන්. ගැටෙමින් තමයි පින්කම් කරන්නේ. එතකොට උපතින්ම දේශේ පාලනය කරගන්න බැරි පුද්ගලෙක් කියලා තමයි උපදින්නේ. ඒ කියන්නේ අර ප්‍රතිසන්දි හිතේ ඒ ගති ස්වභාවය පිහිටනවා. කෙනෙක් පින්පව් පිළිගන්නේ නැතුව මෝහයෙන් පින්කම කළොත්, කියන්නේ අලෝභ දෝෂය දෙනවා, අමෝහය දෙන්නේ නැහැ, ප්‍රඥාව දෙන්නේ නැහැ. එතකොට ඒ කෙනා උපතින්ම ප්‍රඥාව ටිකක් අඩු කෙනෙක් බවට පත් වෙලා උප්පත්ති ලබනවා. ඒ කියන්නේ යාට කාරණා තේරුම් ගන්නට අපහසුයි. ඉතින් ඔන්න ඔය විදිහට අර පින්කමක් කරනකොට අපි ඒක බොහොම අවධානයෙන් දැඩිව නුවණින් කල්පනාවෙන් කළේ නැත්නම් සසරේ විපාක ලැබෙනකොට ඒ දුර්වලතාවයත් එක්ක විපාකයේ ලැබෙන ස්වභාවයක් තිනක පුද්ගල චරිතයට බලපානවා. ඒක චුල්ල ධම්ම සමාදාන සූත්‍රයේ ඔය මජ්ක්‍ධිම නිකායේ පැහැදිලි කරනවා. සමහර සත්වයින් උපදීන්ම රාගය අධිකයි, දේශය අධික එහෙම සත්වයින් ඉන්නවා කියලා. කෙලෙස් අධික සත්වයින්. ඉතින් අන්නේ ස්වභාවය තියෙන නිසා තමයි අපි පුළුවන් තරම් පින්කමක් කරද්දී අපේ බෝධිය හෝ නිවන කියන දේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒතකොට තවත් කාරණයක් මෙතන කියනවා මෙකල බොහෝ දෙනා පිනක් කළ කල්හි බොහෝ භවභෝග සම්පත් පතා අවසානයේදී මෙතේ බුදුන් දැක නිවන් දක්නටද පතති. පින්කොට පතන හැම දෙයක්ම එසේ සිදුවේ යන වැරදි හැඟීමක්ද බොහෝ දෙනාට තිබේ. පින්කොට පතන දේවල් සිදුවන්නේ පතන දේ සිදුවීමට තරම් බලයක් ඇති වූහොත් පමණකි. බර කරත්තේ මොටෝරියක් යන වේගින් ගමන් කරවිය නොහෙන්නාක් මෙන් දුබල පිනක් කොට මහත් දෙයක් පතා නොලැබිය හැකිය. එබැවින් පැතූ පමණින්ම මෙතේ බුදුන් දැක නිවන් දැකීම සිදු නොවන බව දත යුතුය. සමහර අයගේ අදහසක් තියෙනවා මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලම නිවන් දකින්න ඕනේ කියලා. මෙතේ බුදුන් දැකලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා ඒ ශාසනය නිවන් දකින්න සමහරු ප්‍රාර්ථනා කරනවා. එතන තියෙන ප්‍රශ්නය තමයි එකක් තමයි අපිට නිවන් අවබෝධ කරන්න තරම් මේ බුද්ධ ශාසනයේ හේතු සම්පත් නොතිබුණොත් අපි එතකොට ලොකු අමාරුවක වැටෙනවා. ඒ ප්‍රාර්ථනා කරන අය. එතකොට අපි කරන කුසලයේ දුබල කුසලයක් වුණොත් සීලයක පිළිටන්නේ නැතුව දැන් විශේෂයෙන්ම සංඛාර උප්පත්ති සූත්‍රයේ පෙන්වනවා සමිජ්ජිස්සති සීලවතෝ චේතෝපනිදී විසුද්ධත්ත. ඒ කියන්නේ හැමෝම කරන ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා කියලා එකක් නැහැ. කුසල් කරන්න ඕනේ සීලයක පිළිටලා. දැන් අපි මිනිස්සු දන් දෙන්නාම මුලින්ම සීල් සමාදන් වෙන්න කියන්නේ. ඒකත් එක හේතුවක්. සීලේ සමාදන් කරවලා ඒ අවස්ථාවට හරි සීලේ සමාදන් කරවලා දන් දෙනකොට දානීය ආනිසංස වැඩි. එතකොට සීලයක පිහිටා සිද්ධ කරන කුසලයෙන් කරන ප්‍රාර්ථනාව සමෘද්ධ වෙන්න වැඩි ඉඩක් තියෙනවා. එහෙම නැතුව කරන ප්‍රාර්ථනාව හරියට දැන් ලී කෝට්ටක් ලී දණ්ඩක් උඩ දැම්මහම ඒ ලී දණ්ඩේ මෙහා කොන වදීද එහා කොන වදීද මැද්ද වදීද විශ්වාසයෙන් කියන්න බෑනේ. අන්න ඒ වගේ තමයි. ඒ වගේ දුස්සීල කෙනා කරන ප්‍රාර්ථනාවේ සමෘද්ධ භාවයේ විශ්වාසයක් නැහැ. ඒකත් තව හේතුවක්. අනිත් එක තමයි මේ දැන් ඒ මෛත්‍රී බුදුරන් වහන්සේගේ ශාසනය මොනවා හරි දෙයකින් අපිට හම්බුනේ නැත්නම් කියන්න බෑනේ. අනීත ගති තියෙන සත්වයින් විදිහට අපාය උපදින්න පුළුවන් අපි. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අපි අපායක හිටියොත් අර කරපු ප්‍රාර්ථනාව මොකද වෙන්නේ ඊට පස්සේ? අපි අර බුද්ධ ශාසනය අරමුණු කරන්නේ ප්‍රාර්ථනාව කරන්නේ. එතකොට ඒ කුසලයේ මෝරණ කාලයක් ඇවිල්ලා තිබුණොත් අපිට ඒ කුසලයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. අනේ නිසා හොඳම දේ තමයි මේ එක්ක තමන්ගේ බෝධිය ප්‍රාර්ථනා කරන්න ඕනේ. තමන් ප්‍රාර්ථනා කරන යම් බෝධියක් තියෙනවා. ශ්‍රාවක බෝධියක් හරි මොකක් හරි බෝධියක්. එහෙම නැත්නම් මේ සිදු කරගන්න කුසල් වලින් මාහට නිවන් අවබෝධය පිණිස හේතු වේවා. එතකොට ඒක ਸਰව කාලයටම කියන්නේ අනාගතයේ කවදා හෝ දවසක නිවන් අවබෝධ කරන්න ඒක උදව් වෙන කුසලයක් බවට පත් වෙනවා. අපි අර එක බුද්ධ ශාසනයක් අරමුණු කරමින් ප්‍රාර්ථනා කිරීමෙන් යම් අනතුරුදායක බවක් අවදානම් සහගත බවක් තියෙනවා කියලා තමයි එතන පැහැදිලි කරන්නේ. පිනක් කොට මෙතේ බුදුන් දැක නිවන් දක්නට පැතෝ කල්හි ඒ පිනෙහි බඳු ශක්තියක් නැති කමින් හෝ යම්කිසි අන්තරායකින් හෝ ඒ සිදු නොහොත් එයින්නේ පිනේ බලයේද කෙලවර වී ඒ මතු හෝ නිවන් දැකීමටද හේතු නොවි අහෝස් වී යන ඉඩ තිබේ.
එබැවින් මෙතේ බුදුන්ගේ සස්නෙන් නිවන් දක්නට පැතීමට වඩා අනියමින් නිවන පැතීම යහපත් බව කිව යුතුය. වර්තමාන ජනයා අතර මේ බුදු සස්නෙහිම නිවන් දැකීමට හේතු සම්පත් ඇත අයද නැතයයි නොකිය හැකිය. සමහර විට බොහෝ ඇතිවිය හැකිය. මෙතේ බුදුන් වහන්සේ ගැන බලාපොරොත්තු වීම මේ සස්නෙහිම නිවන් දැකීමට හේතු සම්පත් තිබේ නම් එයින් ප්‍රයෝජන නොලැබී යාමටද කරුණකි. නිවන් දැකීමට හේතු සම්පත් ඇතද ඒ සිදු කර ගැනීමට උත්සාහයක් නොකරන ඒ ගැන බලාපොරොත්තු හැර සිටින දැනත්තා කරා පින්බලයට ඉබේ නිවන පැමිණෙන්නේ නොවේ. ඒ ලැබීමට උත්සාහ කළ යුතුය. ඒතර අර කියපු කාරණොත් මෙතන සඳහන් වුණා. අනිත් කාරණේ තමයි දැන් අපිට විශේෂ ප්‍රාර්ථනා නැත්නම් කෙනෙකුට කියන්නේ බුදු වෙන්න හරි, පස්සේ බුදු වෙන්න හරි, බුද්ධ ශාසනික විශේෂ තනතුරක් ලබන්න හරි එහෙම ප්‍රාර්ථනාවක් නැත්නම් මෙතේ බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියලා හිතන අදහස, ඒ කියන්නේ මේ ජීවිතේ උත්සාහවත් නොවි මේ කියන්නේ. මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහවත් නොවි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙම නිවන් දකින්නවා කියන අදහස ඊතරම් ඥානාන්විත අදහසක් නෙමෙයි. එහෙම හිතුවට කමන්නේ අඩුම තරමින් මේ ජීවිතේ බලවත් විදර්ශනා ඥානයක්වත් දිනු කරගෙන. දැන් මොනම කෙනෙක්ට පුළුවන් නේ මහා බෝසතාණන් වහන්සේ නමකට උනත් පුළුවන් සංඛාර උපේක්ඛා ඥානය දක්වා බලවත් විදර්ශනා ඥානයක් දිනු කරගන්න. එතකොට සාමාන්‍ය ශ්‍රාවකින්ට පුළුවන්. ඒ මට්ටමින් බැලන අඩුම තරමේ සාමාන්‍ය නාම රූප පරිච්ඡේද කරගෙන උද්‍යව ඥානය දක්වා හරි කෙනෙකුට දිනු කරගන්න උත්සාහවත් වෙලා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් අනාගත බුදු සසුනක නිවන් දකින්න ලැබෙන්නේ කියලා යම් සාධාරණ බවක් තියෙනවා. කියන්නේ ඒ කෙනාගේ ප්‍රාර්ථනාව සමහර සත්වෙින්ද තියෙනවනේ. ඉතින් ඒ සත්වෙන් ගති ස්වභාවයන්. ඉතින් එහෙම නැතුව කිසිම උත්සාහයක් නැතුව නිකරුණේ අපි අනිත් අය කරන නිසා නැත්නම් අනාගත සංසාරේ නිකන් සැප ලබන්න තියෙන තෘෂ්ණාව නිසා විතරක් නම් මේ ප්‍රාර්ථනාව කරන්නේ. මේ වර්තමාන බුද්ධ ශාසනයේ එතකොට අපි ගත යුතු ප්‍රයෝජනෙ අරගෙන නැහැ. ඒකේ තියෙන භයානකම තමයි අනාගත බුද්ධ ශාසනයක් හමු වුණත් මේ සසර පුරුද්දට අපි ඒ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නේද කියන ප්‍රශ්නේ තියෙනවා. අර පේසාකාර දීනේ කතා වස්තුවේ තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ එක ගමකට ගිහින් ධර්ම දේශනාවක් කරන මරණ සතිය ගැන. ඒක කරාම ඒ දේශනා කරපු ධර්මයේ දරාගන්න එක අවුරුදු 16ක ගෑන් ළමෙක් විතරයි. මුළු ගමේම මිනිස්සු බණ අහන්න යනවා. හැබැයි කවුරුත් ඒක කිතර ගන්නෙ නෑ. නිකන් ඒ වෙලාවට විතරක් ධර්මය අහනවා. අර ගෑනු දරුවා අවුරුදු 3ක් ඊට පස්සේ මරණ සතිය පුරුදු කරලා ආයි බුදුරජාණන් වහන්සේ ගමට වැඩම කරපු දවසක බණ අහලා සෝවාන් වෙනවා. ඉතින් ඒ ගමේ ඒ අනිත් පිරිස බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අහුම්කන් දුන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කලයුත්තක් විදිහට හිතර ගත්තේ නැහැ. ඒ කියන්නේ අර අපේ සසල පුරුදු අපි හැමදාම මේ කලයුත්ත කල් දැමීම කියන පුරුද්ද අනාගත බුද්ධ ශාසනයකත් පිළිටන්න පුළුවන්. ඒ නිසා ඒකේ භයානක බවක් තියෙනවා. ඒ නිසා වර්තමාන බුදු සසුනෙන් ගන්න ඕන උපරිම ප්‍රයෝජනය තම තමන්ගේ ශක්ති මට්ටමින් අරගන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් එහෙම කිව්වම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම භාවනා කරන්න උත්සාහවත් වෙනවා වැඩෙන්නේ නැහැ. ඒ නිසායි මම කරන්නේ නැත්තේ. භාවනාව වැඩිම නොවැඩීම කියන එක කිරීමේ ප්‍රතිඵලයක් නේ. එහෙම වෙන්න පුළුවන්. ඇතැම් අපේ කර්ම විපාක නිසාත් ප්‍රඥාව සතිය ආවරණය වෙන්න පුළුවන්. අර චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට උනේ. උන්වහන්සේගේ ප්‍රඥාව ආවරණය වෙලා තිබ්බනේ, නුවණ ආවරණය වෙලා තිබ්බනේ අකුසල විපාකයකට. නමුත් භාවනා කිරීම සඳහා උත්සාහවත් වීම කියන්නේම වීර්ය පාරමිතාව. වීර්ය පාරමිතාව අහ කියන්නේ නෑනේ. ඒක යහපත් සංසාර පුරුද්දක්. ප්‍රතිඵලයක් ලැබුණත් නැතත් භාවනා කිරීමට මේ හිතක් ඇති කරගෙන ඒ සඳහා උත්සාහවත් වීමම එක්තරා ප්‍රතිඵලයක්. ඒ කියන්නේ වීර්ය වඩනවා. ඒ වීර්ය වැඩිීමේ ප්‍රතිඵලයක් තමයි වීර්ය පාරමිතාව ශක්තිමත් වීම. එතකොට භාවනාව අපිට ධ්‍යාන උපදින්න හෝ බලවත් විදර්ශනා ඥාන උපදින්න ඕනින් භාවනා කිරීමෙන් කියලා එහෙම එකක් නැහැ. ඒක අවශ්‍ය වෙලාවට අපිට ලැබෙවි. අපි උත්සාහවත් වීම අතිශය වැදගත්. ඉතින් දක්ෂ භාවනා ගුරුවරු සම්මුඛ වීම වැදගත්. අනිත් අය කියන හැම භාවනාවක් කරන්න යන්නත් හොඳ නැහැ. අපි හොයලා බලන්න ඕනේ ඇත්තටම නිවැරදි විදිහට භාවනාව කියලා දෙන ස්වාමින් වහන්සේලා සමහර දක්ෂ ගිහියා ඉන්න පුළුවන්. ඒ අයගෙන් නිවැරදිව මේක අහගන්න ඕන කොහොමද කියලා. විශේෂයෙන්ම දැන් රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ
සතිපට්ඨාන භාවනා ක්‍රමය, විදර්ශනා භාවනා ක්‍රමය ආදී ග්‍රන්ථත් සම්පාදනය කරලා තියෙනවා. උන්වහන්සේ විවිධ පොත්පත්වල කෙටියෙන් පැහැදිලි කරලා තියෙනවා විවිධ භාවනා කර්මස්ථාන පුරුදු කරලා තියෙන හැටි තවත් පොත්පත්වල. ඒ නිසා අද අපිට මේ භාවනා ක්‍රමයක් ඉගෙන ගන්නවා කියන එකත් තරම් අමාරු දෙයක් නෙමෙයි. කොහොම නමුත් මේක මම මතක් කළේ අර අනාගත බුද්ධ ශාසනයක නිවන් දකින්න ඕනේ කියන අදහසම අනාගත බුද්ධ ශාසනයක වීරිය වඩනවා කියන අදහසින්ම හිටියොත් මේ ජීවිතේ වර්තමානයේ ලැබිලා තියෙන බුද්ධ ශාසනය අපිට නැති වී යනවා කියලා ලබන්න තියෙන ප්‍රයෝජන විතරක් නෙමෙයි අනාගත ශාසනවලත් අපි මේ දේම කරන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ ලැබී තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. හොඳයි. අපි ඊළඟ දවසේ නම් ඊළඟ කොටසින් සාකච්ඡා කරමු මේ පුබ්බ යෝගාවචර කියන සූත්‍රය ගැන පැහැදිලි කරන ඊළඟ කොටසෙන් මේ ජීවිතේ භාවනා කරන කෙනාට මොන වගේ යහපත් ප්‍රතිඵලද තියෙන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් එයාට අනාගත ජීවිතවල තියෙන අවස්ථාව ගැන ඒ සූත්‍රය පැහැදිලි කරනවා. ඒ වගේම මේ ජීවිතේ හේතු සම්පatti නැ උත්සාහවත් නොවි සිටියොත් එහෙම එයාලට ඒ අවස්ථාව මගහැරෙන්න පුළුවන්. අන්නේ පිළිබඳවත් ඊළඟ කොටස් වලින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි අදට මේ දෙවන කොටස අවසන් කරනවා පාරමිතා ප්‍රකරණේ. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.